වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ වෘෂභ ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුය. වෘෂභ ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 8 වන භාවයේ රවි කුජ සහ බුධ සමග සංයෝග වී චන්ද්‍රයා ලග්නයේද ගුරු වක්‍ර වී දෙවැන්නේද කේතු 4 වැන්නේද රාහු 10 වැන්නේද සෙනසුරු 11 වැන්නේද ගෝචර ගමනින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ධනය ආයුධ ගින්න ආගමික නායකයින් ඉඩකඩම් සහ රජයේ සේවකයන් මුල් කරගෙන හෝ හේතු කරගෙන ආදායම් ඉහළ යාමට හේතු වේ. මහන්සියේ තරමට ධනය ලැබේ. යහපත් ආකාරයෙන් ධනය සෙවීමට උත්සාහ කරයි. ඒවා අන් අයගේ යහපත පිණිස යොදා ගනී. තරමක මසුරු වන කාලයකි. අර පරිස්සම ගැන ඉතා හොඳින් කල්පනා කරයි. තම රැකී රක්ෂා තමා යටහත් පහත් සේවකයන්ගේ අඩුවීමක් හෝ සේවයේ පහත වැටීමක් සිදුවීමට හැකිවේ. රැකියාවෙන් නිතර සිතට කනස්සල්ල ඇතිවිය හැකිය. ඵල රහිත දෙයට කාලය නාස්ති වේ. තම උසස් නිලධාරීන්ගෙන් කරදර බාධක මතුවිය හැකිය. නැතහොත් රැකියාවේ වෙනසක් හෝ රැකියාව නිසා නිතර ගමන් බිමන් යාමක් හෝ රැකියාවේ වෙනසක් සිදුවිය හැකිය. රැකියා ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකිය. ගෘහ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයකට මුල පුරයි. රජයෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ලැබේ. මෙම කාලය තුල කාංසාව පැවතිය හැකිය. සහෝදරයන් මිතුරන් සමග අමනාපකම් සහ තම දූ දරුවන්ගෙන් වෙන්වීම හෝ කරදර ඇතිවීම පියාගෙන් වෙන්වීම හෝ පියාට දැඩි අපලගෙන දිය හැකි වේ. තමා සතු දේ නැති වී යාමක් සහ සොර සතුරු කරදර ඇතිවීමක් ගින්නෙන් සහ රජයේ හේතු කොටගෙන කරදර බාධක වලට මුහුණ පෑමට සිදුවේ. කෙනෙකුට විදේශගත වීමක් හෝ තමා සිටින ස්ථානයේ වෙනස් වීමක් හෝ එපා වීමක් සිදුවිය හැකිය. නමුත් තමාගේ කතාව මුහුණ සහ හැසිරීම නිසා අන් අයට ප්‍රියභාවයක් ඇතිවේ. අනුන්ට හිංසාවක් පීඩාවක් කිරීමට නොසිතන කාලයකි. තමා ජීවත්වන නිවසේ හෝ ස්ථානයේ තමාට නොගැලපෙන තත්ත්වයන් ඇතිවිය හැක. කලකිරීමක් හෝ ක්‍රියාකාරීත්වයේ අඩුවීමකට හේතු වේ. භූත දෝෂ වැනි නොයෙක් අදෘශ්‍යමාන බලවේගයන්ට පහසුවෙන් හසුවිය හැකිය. තෘෂ්ණාව තරමක් වැඩි වේ. තමාට නොගැලපෙන සම්බන්ධකම් හෝ නොගැලපෙන යෝජනා ඇතිවිය හැකිය. එයින් යහපතක් සිද්ධ නොවේ. ඒවාට නතු වූහොත් තම තත්ත්වය පහත වැටෙනවා පමණක් නොව දුකටද පත්වේ. තවද මෙම කාලය තුල කාන්තාවන්ට සහ කුඩා සුරතල් දරුවන්ට ප්‍රිය කරන ඔවුන්ට උදව් සහ උපකාර කරන කාලයකි. මෙම කාලයේදී විවාහ වුවහොත් කීකරු බිරිඳක් හෝ ප්‍රියමනාප බිරිඳක් ලැබේ. නමුත් එය බොහෝ කල නොපැවැත්විය හැකි වේ. අධ්‍යාපනය චිත්‍ර කලාව සංගීතය නාට්‍ය වැනි සෞන්දර්ය විෂයන් කෙරෙහි වැඩි අවධානයක් සහ ප්‍රියතාවයක් දක්වයි. අධ්‍යාපනයේ වර්ධනයක් පෙන්눔 කරයි. ගණිතය සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පරිගණක විද්‍යාව වැනි නවීන විද්‍යා හැදෑරීමට හැකියාව ඇත. කෙසේ නමුත් අධ්‍යාපනය කෙරෙහි ධනාත්මක ඇදීයාමක් පෙන්눔 කරයි. සෞඛ්‍ය දත් ඇස් සහ උදරයේ රෝග ඇතිවිය හැකිය. අයහපත් සෞඛ්‍ය පුරුදු ඇතිවිය හැකි කාලයකි. සෙම් අධික වන කාලයකි. කැස්සෙන්ද පීඩාවට පත්වේ. කුඩා ළමුන්ගේ නම් සෞඛ්‍ය තරමක් දුර්වල විය හැක. ඔබගේ නින්දට බාධා ඇතිවිය හැකිය. මෙම කාලය ආතතිය සහිත කාලයකි. ඔබගේ රුධිරය සම්බන්ධයෙන් හෝ ප්‍රජනන පද්ධතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවිය හැකිය. මුත්‍රා සෞඛ්‍ය ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන්ද ගැටලු ඇතිවිය හැකිය. සුබ දවස් බදාදා සිකුරාදා ඉරිදා. සුබ වර්ණය සුදු ක්‍රීම් අයිවරි. සුබ අංකය 6. සුබ මැණික් දියමන්ති සුදු මැණික්. සුබ දවසක්.